ඔයා කවදාවත් හිතලා තියෙනවද? ඔයා ගෙදරන හැම පාරම එයාගේ ජීවිතේ හොඳම දවස් උදා වුණා වගේ ඔයාගේ බල්ලා හැසිරෙන්නේ නැහැ කියලා. මනෝවිද්‍යාවට අනුව මිනිස්සු වෙලාව ගැන හිතන විදියට බල්ලෝ වෙලාව ගැන හිතන්නේ නැහැ. එයාලට ඔයා නැතුව ඉන්න හැම තත්පරයක්ම කල්පයක් වගේ දැනෙන්නේ. ඔයා ගෙදරින් යද්දී එයාගේ මොළයෙන් කොටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝන් එක ශ්‍රාවය වෙනවා. හරියට සෙනඟක් මැද අතරමං වුණ පොඩි ළමයෙක්ට වගේ එයාට ලොකු බයක්, අවිනිශ්චිත ගතියක් දැනෙනවා. හැබැයි ඔයාගේ යටි සද්ද ඇහුණු ගමන්ම පුදුම දෙයක් වෙනවා. අපි ආදරය කරන කෙනෙක්ව බදාගත්තම අපේ ඇඟේ ඇති වෙන ඔක්සිටෝසින් සහ ඩොපමීන් වගේ රසායනික ද්‍රව්‍ය වලින් එයාගේ මොළය පිරලා යනවා. අන්න ඒකයි එයා දුවන්නේ, පනින්නේ, වටේ කැරකෙන්නේ වගේම නවත්තන්නේ නැතුව එයාගේ වලිගය වනන්නේ. ඒකයට නිකම්ම සතුටක් විතරක් නෙමෙයි, ඒකයට ලොකු සැනසීමක්. ඒ තමයි එයාගේ ආදරේ හැටි. මොකද එයා හිතන්නේ ඔයා නිකම්ම ගෙදර ආවා කියලා නෙමෙයි. එයා හිතන්නේ ඔයා ආයෙම එයාව හොයාගෙන ආවා කියලායි. එයාට ඒක තමයි මුළු ලෝකෙම. ඒ නිසා ඊළඟ පාර එයා ඔයාව එහෙම ආදරයෙන් පිළිගන්නකොට ඒක ගණන් ගන්න නැතුව ඉන්න එපා. එයාගේ ළඟට ගිහිල්ලා පහත් වෙලා එයාගේ ඇස් දිහා බලලා ඔයා හැමදාම ආපහු එනවා කියලා එයාට මතක් කරලා දෙන්න.